Padri Production. Manushakti Siddhi Saha මාසයක් යන්න කලින් කිලිගේ කසාද ලේස්ති කරපල්ලා. අපේ කීට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද ගුරුනාන්සේ? ඒකිගේ කකුලේ මම වැදපු රත්තරම් පාද සලඹ තියෙන තාක්කල් ඒකිට ලං වෙන්න මෙලෝ යකෙකුට බෑ. පාද සලඹ නැති වුණොත් රත්තරන්නේ. අන්න එදාට තොවිලයක් නටලා තමයි මේක කෙලවර වෙන්නේ. තේරුණාද? තේරුණාද? තේරෙනවා ගුරුනාන්සේ. තේරුණා කියන්නේ? අපි නම් කෙල්ලේ කසාද කරුවක් කි. එහෙනම් අපි එහෙම කරමු මල්ලි. කසාද වෙනවා නම් වෙන්නේ මගේ කොල්ල වාසුල නැත්තම් මූසල එක්ක විතරයි. මේ අපේ කෙල්ල කැමති නෑ එකගේ කන්න. කපලා ගඟේ මූද දැම්මත් අපි ඔය වාසුලටයි මූසලටයි දෙන්නේ නෑ කිව්ව. නැද්දක්කේ? කතා කරන්න එපා ඒ ගැන. එහෙමද කියන්නේ තොපි? මුන් දෙන්න ඇරෙන්න වෙන එකෙක් ගෙනල්ලා පෙන්නපන් බලන්න. මේකීගේ කකුල වණ කරන බලාගනි. අම්මට උඩු මේකී ජප කරපු පාසලමකුත් දාලා. දැන් ඉතින් අපේ කීට හුනියම් කරලා හමාරයි. මුළු ගමම දන්නවා ඔයා කොඩි උණ කරනවා කියලා. මේ ගමේ උන් බය වුණාට මම බය නෑ. මම ඔවා විශ්වාස කරන්නෙත් නෑ. අවුස්ස ගන්න එපා අපි අමු සක්කිලි. ආච්චිට වෙයිද සීලට නැන්දගේ දෝනි නගාව හුනියමක් කරලා මට සෙට් කරලා දෙන්න. තොට එක තැන් වෙන්න හුනියක් කරන්න බයාගනි. අච්චි ඩිංගක් ඉඳාංකෝ සිතු නගා. මායිමගේ මලයයි සිතු නගට පැලෙන් නාදරි. පිස්සු නැතුව කැමති වියන් කෙල්ලේ. ඊයා බොලෙන්ද ටෝක් නැත්තම් ලැජ්ජ නොකර. අනේ මේ මට බෑ. මේක හරි වදයක් වුණානේ. වාසුල ඔහොම නලවලා හරියන්නේ නැහැ. අපි මේකේ උස්සන් ය. එකෙක් එන්න ඉස්සරහට. සල්ලි නැති කාලේ වැඩක් සෙට් වුණා විතරයි. මේ යස්සනි වල පළෙන් යන්න. ඔය පටන් ගත්තා විතරයි. අපි බලාගමු. මං අහන් ඔන්නේ. මොකක් හරි වුණාද? ඔක්කොම උනාට පස්සේ ඔබ පරක්කු මොකද කියලා මම මේ බැලුවේ. මේ සුරංජි ඉන්නකම් සිතු නගා උස්සන්න දෙනවද? අනේ පයන් සුරංජු යන්න. උඹලා ගෙදර ගෑණි උස්සන් යනකම් දන්නේ නැති එක උඹ. උඹ මගුලක් කතා කරනවා. මගුලා? මං සුරංජි මාලේට මගුලක් කතා කරන්නේ. මේ ඔක්කොටම ඉස්සෙල්ලා අපේ කිට මගුලක් කතා කරපන්. එනවා තව මගුල් කතා කරා. හෙට ඉඳලා මේක මගුල් සක්වලක්. ආයෙ ගැලුණා. සුරා සූදුවෙන් තොරයි. කොච්චර දෙයක් නේද මල්ලි? මේ අද කාලේ අරක්කු ගුරා බොන්නේ නැහැ කියන්නේ හැල්ලා වටිනවා. මම හොඳට බලනවා. දැන් බා මේ මූ කිව්වේ සුරා සූදුවෙන් තොරයි කියලා. හරියට කියපන් කපුවෝ. මහත්තයෝ මෙයාගේ නම සුරා. මෙයා සූදුවට කැමති නෑ. මම ඒකනේ කලින්ම කිව්වේ සුරා සූදුවෙන් තොරයි කියලා. අපි නම් බැලු ඉතින් අපේ කීට හොඳ මහත්තේ. හොඳ මහත්තයෙක් තමයි නැන්දේ. බිව්වට මගේ පපුව හොඳයි. දැන් කැමතිද මේ මගුලට? කැමති වෙන තාම දැක්කේ නෑනේ. දුව එන්න. මොකද බං? අනිනවා වගේ අනිනවා? ඒස්වා! අම්මෝ ඔකේ පස්ස අම්මෝ මගේ පස්ස නෝගේ අයියෝ ලාපුරේ ප්‍යාර් කරේ ගේ මාතාරින්නේ මම. අරකිට හුනියම් කරන්න බැරි වුණාට ඒකේ බලන්න එන හැම එකටම මම හොඳ ගුලියක් අඹරනවා. ඒස්වා! අයියෝ ආච්චි මේ මූසලගේ අඹ මූර්තියක්. ඕක නෙමෙයි අර මයිල් ගලවලා හදපු අයගේ මේක. මේ තියෙන. අනේ සොරි කොල්ලෝ. ආයි මගේ පස්ස.
මාතියා 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 ඕක කෑ ගහන්න පයකෝ ඔක්කොටම ඇහෙනවා. මේ වගේ වැඩක් කරනකොට හිමින රහසෙත් කරන්න ඕනේ. නේනේ මාතියා මම එන්න කලින් නෑවා. නානකොට කනට වතුක ගියා. ඉතින් මගේ දැන් කන එහෙනේ නෑ මාතියා. දැන් අරක ගෙනාවද? එහුනේ නේ. දැන් අරක ගෙනාවද? එහුනේ නේ. මොඩක් ගල් මූසලෙත් දකෝ මූ. කවුද යකෝ ගල් මුජිරය? අන්න මූට ඒක ඇහිලා. ඒක ඇහිලා. දැන්කෝ පාසල්ම ගෙනාවද? ඒ ගේඩ ඩිසයින් එක දකින්න දෙපේ. ඒ පින්නන්ඩකෝ ඩිසයින් එක මාතිය මට. ආන්න. ඒක. සරි බෝල දෙකයි කෙලි දෙකයි කෙලි දෙකයි බෝල දෙකයි සරි ඩිසයින් එක මතකයි මාතියා. ඉනම් මං ගිහින් එන්නම් මාතියා. හටත් කියන්නේ එහෙම නෑ. සරි ඉනම් ගිහින් එන්නම්. යන්න ගල් මුෂලයා. අඩෝ කොට නානා කන පැලෙන්න ගහනවඩෝ. ඒ ආය වරන්කතෝ ගහනවා බලාගෙන. මං ආගෙන උන්නේ. මොකද උනේ? මං ඒ බැලුම පරක්කු මොකද කියලා. මේ ඒක නෙමෙයි බොලයා ගෙදර මොකද මම මේ පෙරේදා ඉඳලා එන හයිය සින්දු දාගෙන අහන්නේ. වයිෆ්ගේ මල්ලි ආවනේ. ඌට සින්දු පිස්සුව. ඌ එළියට පාරට බහින එකෙක් නෙවෙයි. සින්දු විතරමයි. ඉතින් බං උගේ අක්කා උඹට හොරෙන් පැනලා ගිහින් තියෙද්දි උඹ මොකටද ඒ ගෑණික මල්ලිව ගෙදර තියන් ඉන්නේ? අඩුම ඌගේ අක්කා ගෙදර නෑ කියලාත් ඌ දන්නේ නෑ. ඌට ඒ තරමටම සින්දු පිස්සුව. අයියෝ මම බොලා නම් සාමරයි වා මොකද මෙතන කරන්නේ? අම්මා දැක්කේ. ඉතින් ඔයා මාව හම්බෙන්නාවේ නෑනේ. ඒකයි මං ආවේ. මේ ටිකේ පොඩි ප්‍රශ්න වගේක් වුණා නේ ඒකයි. ඒ කියන්නේ කළු කුමාර දිස්ත්‍රිය තාමවට කරදර කරනවද? නෑ අනේ. එයාගෙන් එහෙම කරදරයක් නෑ. මට හිතෙන්නේ එයා මාව ආරක්ෂා කරනවා වගේ. එනං වෙන එකෙක් වෙන්නේ. කළු කුමාරයා ගෑනු සෙවලෙක්. අනේ මට එහෙම සෙවලකම් කරන්න ඇවිල්ලා නෑ. දැන් ඉතින් කොහොමත් මේ පාද සලප දාපු දා ඉඳන් එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ. මට පේන්නේ ඔයා මට වඩා උට කැමති වගේනේ. ඉතින් ඌ කියලා හිතාලා ඔය මාත් එක්ක එන්නකෝ යන්න. චාමර මට දැන් එහෙම හිතෙන්නේ නෑ අනේ. අනික දැන් හිටත් උන් එනවලු මන්මාලෙක් බලන්න මාව. එහෙමද? හැබැයි මම උඹට ගොඩක් ආදරෙයි. උඹට මාව දවසක අනිවාර්යෙන්ම ඔයන් එන්න වෙයි හොඳ. අනේ දැන් යන්න චාමරයියේ. සිතුනග ගියානේ. චාමර පවන් සලා යනවා. අපේ ආදරණීය දීනියට මේ ලැබිච්ච මනමල් මහත්තයා ගැන අපි ගොඩාක් සන්තෝෂවන්ත වෙනවා. එච්චර හැඟීම් බර වෙන්න අවශ්‍ය නෑ. මටයි අම්මටයි වෙද්දාම ඇති. හරි. දැන් මේ සුබ මොහොතේ මං මේ ආදරණීය යුවලට ආරාධනා කරන අපේ නිවසට ගොඩ වදින්න. මගේ බැලන්ස් එක මත. අයිසේ ඒක දෙන්නම් අයිසේ තාම නිවසට ගොඩ වැදුනේත් නෑ. පොඩ්ඩක් ඉන්න. මේ කකුල මොකද්ද තියන්න ඕනේ? දකුණ. හරි. සතුට. නැන්දේ. ඇසල පුතා නැකිට්ටද? ඔව් නැන්දේ සිතුනග මට ඇත්තටම ආදරේද? ඒ මොකද ඇසල පුතා එහෙමහන්?
දැන් ටික දවසකින් දන් සිතූ නගා මාව මගහරිනවා වගේ මාමේ. මගාරින්න මොකක් හරි උඹකින් වරදක් වුණාද? අනේ නෑ නැන්දේ. මං සිතූත් එක්ක හරි ආදරෙන් ඉන්නේ. අනිත් එක යාගේ හැම වැඩක්ම කරන්නෙත් මම. අන්න එක තමයි වැරද්ද. ගෑනුන්ගේ වැඩ උන්ට කරන්න දීපන්. මං ඉතින් වැඩි හොඳටනේ කරේ. මං ඉතින් යාට ආදරේනේ. මම දන්නවනේ අසල පුතා හොඳ ළමෙක් කියලා. ඒකනේ නැන්දේ. මං රෝස මලක් වගේ සිතූ නගාව බලාගන්නේ. චුට්ටක්වත් අලන්නේ පෙලන්නේ නෑ. රැට උනත් මං ඇඳට වැඩිච්ච ගමන් නිදි. උඹනේ දිනුනාට ඒකින් නිදි නෑනේ බා. ඈ මාමි. මාමා කියන්නේ මටත් ඇහැරලා ඉන්න කියලාද? පොඩ්ඩක් ඉතින් එහෙම ඉඳලා බලපන්කෝ. මොකක් හරි වෙනසක් වෙයි. මං කොච්චර අවංක කොල්ලෙක්ද? මට අවංක ආදරයක් ඕනේ. අනේ ඇයි දෙවියනි මටම මෙහෙම කරන්නේ? මම මොකද කරන්න ඕනේ? කියන්නේ මම මොකද කරන්න ඕනේ? කවුද ඔතන? ඔතන කවුද? සත්‍ය බොහොම කටුකයි. කවුද ඔයා? අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර සුරංජි අයියගේ මල්ලියා වෙන්න ඕන. කවුද? සුරංජි අයියගේ මල්ලියා වෙන්න ඕන. එයා තමයි. මං ඔයාව හම්බෙන්න ගොඩක් බලන් හිටියා. කොයිද ඉතින් ඔයා එළියටවත් වහින්නේ නැහනේ. අනේ අද පොඩ්ඩක් ආවා ඉතින්. සත්‍ය බොහොම කටුකයි. ඒක තමයි. අයියා මොනවාද අර පඳුරස්සේ කරේ? මම පඳුරස්සේ ඉඳියද? නැතුව මමද හිටියේ? මේ ඒක නෙමෙයි. මල්ලිගේ කොහොමද දැන් ලිංගික ජීවිතේ? ලැජ්ජ නැති කතා කියන්න එපා අයියේ. දැන් බැඳපු මුල් කාලේ වගේ නෙමෙයි නේද? එයා මුකුත් ඔයාට නෑනේ. ආනේ අපේ මාමද කිව්වේ. ඒක තව මොකාට කියලාත් දන්නෙත් නෑ. මං ඔයාට උපදෙසක් දෙන්නද? කැමතිද පෞල් ජීවිතය සාර්ථකව ගෙනියන්න? කැමති. හැබැයි ඔයා අපි අතරට රිංගලා කෙලවලම යයිත් දන්නෙත් නෑ. එහෙම වෙන්නේ නෑ ඕයි. හැබැයි ඉතින් තමුසේ ඔය විදිහට බලන් ඉදියොත් එහෙම වෙන එකත් ඉතින් වැඩි දවසක් නෑ. ෂුවර් නෑ. ඒ කිව්වේ? එයාට වෙන සම්බන්ධයක් තියෙනවා. අනේ මේ යනවා යන්න. මගේ සිතුමැණිකට ජර කතා හදන්න නැතුව. පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කට්ට කපටි කයිරාටික වනචරයා. මල්ලි සත්‍ය බොහොම කටුකයි. අනේ පාචාමර. කවුසිතු චාමර කියන්නේ? නෑ එහෙම කවුරුත් නෑ. සිතු කවුත් චාමර? ඔයාට හොර සම්බන්ධයක් තියෙනව නේද? නෑ ඔය එහෙම මොකුත් නෑ. මොන කරදරයක්ද මේක? සිතු කරදරයක් නෙමෙයි. ගහනවා ගඩොල් බයින්ග පොත ගහනවා ගඩොලෙන් හොඳේ නවත්තපන් මොකක්ද විස්තර කියපන් අයියා කිව්වා හරි අයියේ එයාට වෙන සම්බන්ධයක් තියෙනවා මම කිව්වනේ මං ගිහිල්ලා ආව මේන් බදාගත්තා එයා වෙන මොකෙක්ද නමක් කිව්වා අයියේ සත්‍ය බොහොම කටුකයි මල්ලි ඒක දැන් මටත් තේරෙනවා අන්න තොට ගොනාට වගේ තේරුණා මම ගඟේ පනිනවා අයියේ මට දරා ගන්න බෑ චිකේ මල්ලි පිරිමියෙක් වයන්කෝ පිරිමියෙක් උන් නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න හිතුනොත් කපලා දානවා මේක ආපන්කෝ උඹෙත් අඩුපාඩුකම් ඇති මල්ලියා ගොඩක් තියනවලු අයියේ ඇඳේදි කිව්වා වගේ මතකයි ඒක තමයි බං මං උඹට උදව් කරන්නම් අයියා එනවද ඇඳට පිස්සු දැක්කොත් ඔගේ ඇතට මම තොට උපදෙස් දෙන්නම් ආදරේ නෑ මං ඒ සීන් එකේ නෑ මාත් ඒ සීන් එකේ නෑ අයියේ චුට්ටක් ඉතින් හිටපු ගමන් එනවා ඒකනේ මේ අයියා කොළඹ මොකද කරන්නේ ස්පා එකක් ඒ කියන්නේ අර මේ වාහන කෑලි මොන හරි ඔව් වාහන කෑලි මේ නවකෝ මං කියන විදිහට කරනවා හොඳේ හරියි සත්‍ය බොහොම කටුකයි බොහොම කටුකයි එන්නකෝ පැත්තකට යන්න යන්නකෝ පේන්න චාමර කවුද මේ? මේ අපේ මේ බොඩිමට ආපු අලුත් මල්ලි කෙනෙක් අපේ කාමරේ ඉන්නේ මෙයා අපි දෙන්නගෙන දන්නවද? නෑ මෙයා කාටවත් කියන්නේ මම දන්නවා බොරු මට විශ්වාසයි බුවා මේ චාමර අපි දෙන්න වෙන දවසක හම්බෙමුද? මට නිකන් අද හරි නෑ වගේ. සිතුන ගයි චාමර මේ අහන්නකෝ. ඔයා දැන් අවශ්‍ය දේ විතරක් මට කියන්න. අපි දෙන්න වෙන දවසක හම්බෙමු. මම ඔයාවත් මෙහෙන් අරගෙන අම්පාරට යන්න හිතාගෙන ඉන්නේ. දැන්ටමත් ඉන්න තැනකුයි රස්සාවකුයි බලලා තින්නේ. මේ ඉන්න තැනට දෙන අතිකාරම් මුදලේ පොඩි මදිකමක් තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. එහෙමද?
ඔයා එහෙනම් රැවිලා අපේ ගෙවල් පැත්තට එන්නකෝ. මං එහෙනම් ගියුන් එන්නද? හරි සන්න මම බැඳලා කියලා දැනත් ඔයා මට මාර විදිහට ආදරේ කරන්නේ. මං ගියුන් පරිස්සමෙන්. මොකෝ කෙල්ලම් මාර ලස්සනයි හරි හරි වරෙන් ගන්න ආය චේන්නිකේ ඔබ හොයන ඕනෑම ඇඳුමක් අපි දෙනවා ඊට වඩා අඩුවට. දැන් දිවයින පුරා බෙදා හැරීම නොමිලේ. අමතන්න 071 girlschoice.lk. අද රෑට මම ගලවනවා. හරි හරි නානා කොහෙන අර ගෙනාවද? ඔහු ගෙනව මතිය ගෙනව. මේ දීනි මතේ බඩු. මේ හෙට උදේට වරෙන් මේ ඇත්ත පාසලඹ කීකට දෙන්න පුළුවන් වේද? දෙන්න පුළුවන් උප්පිරිමේ ගාන දෙනවා මතියා. මේ දැන් කිරා උඹ දන්නවද මොකද කරන්න තියෙන්නේ කියලා? ඇත්ත පාසලඹ ගලවනවා බොරු පාසලඹ දානවා. වැඩේ ගොඩ ගියොත් කවුරු නිසාද? මම නිසා. එතකොට වැඩේ කෙලවුණොත් උඹ නිසා. හරිය සාධාරණයි මහත්තයා. නානා එන වැඩි ලස්සට කරන්න ඕනේ. මතියා එනම ගිහින මතියා යන්න ගලමු ෂදයා. අඩෝ කොට නානා. අවුලනවා පතුරු ගන්නතෝ. මේ මොනවද ගලවන්නේ වුනේ? මම බැලුවා මොකද පරක්කු කියලා. නෑ මොනවා හරි ගලව ගන්න තියෙනවා නම් කියන්න අපි උදව් කරන්නේ. මට කියලා උඹේ පාර්ට්ස් ගලවන්න පලා යන්න මෙතනින්. යකෝ මේ කිඹුල්ල හොඳයි මේ වුණු පැටිය ගන්න බේරෙන්න බැරි. ඔය කාටද කිඹුලා කිව්වේ? නෑ මට. මෙහෙම ගියොත් නම් මටත් ආරක්ෂාවක් කරගන්න වෙයි ඇසලයි. දැන් එතකොට කලු කුමාරයා උඹලටත් කරදර කරනවද? නැතුව දැක්ක තැන කරදර කරනවා. ඈ ඔයා කොච්චර කිව්වත් පිළිගන්නේ නෑනේ. කලු කුමාරයා කියන්නේ හෙන්නම කුකුලෙක්. අර රාණිගේ මිනිහා කලු කුමාර ඌ මාව දැක්ක තැන මට කෝචෝක් කරනවා. ඇයි අර බස් කුමාර ළඟින් යන්න බෑ උඩ විස වෙන්න හෝන් ගහනවා. මම මේ ළඟදී ඌගෙන් ඇහුවා හෝන් එක උඩ නැගගෙන දින්න කියලා. අර සුවිප් කුමාරේ දවසක් නංගිට තමයි ලොකුම ජයමල්ල කියලා මගේ අතින් ඇල්ලුවා. මම දුන්න කනට සුවිප් ලෑලි බිම වැටෙන්නම. කොමෙන්ට්ස් ඇයි අර බත් කුමාර ඌ මට දවසක් නංගිලු. මේ අපේ සීයාගේ වයසේ. නාකි හම්පඩ රිලව. ඇයි දවසක් පියුම් කුමාර නංගිට ඇඩ්‍රස් නැතුව ලියුමක් දෙන්න දහනවා මගෙන්. මම කෝ ඕක ගහගනි රෝල් කරලා කටේ කියලා. යකෝ බලාගෙන ගියාම කලු කුමාරයා හොඳයිනේ ගමේ කුමාරලත් එක්ක බලද්දි. තොට ඒකනේ බල්ලෝ මං කලින්ම කිව්වේ. එක්ක මුන්ට පිස්සු. කාටවත් නෙමෙයි. තොටයි පිස්සු ඇසලයි. අපි යන්නේ සිතුවක්කව හම්බෙන්. සත්‍ය බොහෝම කටුකයි. මේ අද රැයට පොඩි බඩක් තියෙනවා පෙන්නන්න. හැබැයි දැක්කට පස්සේ ඔබ කලබල වෙන්න එපා මල්ලි. ඒ පාර මොකද්ද? ඒ පාර නෙමෙයි වරෙන්කෝ මේ පාර යන්න. මේ වරෙන්. චාමරයියේ. මේ සිතුමක කවුරුත් දැක්කේ නෑනේ. නෑ නෑ කවුරුත් දැක්කේ නෑ. ඔයා ඉක්මනට මේකේ තියලා වැඩ ටික කරගන්නකෝ. මොකද්ද? දෙයනේ මේ පාද සලඹ. තමයි ඒ වාරිද නගා. අයියේ මේ වෙලාවේ කරන්න තියෙන මේ දේ විතරයි. ඔයා මේක ගලවගෙන ගිහිල්ලා ඔයාගේ වැඩ ටික කරගන්නකෝ. අගක් ගෙදර කට්ටිය නිකන් හරි ඇහුවොත් වගේ. මංගාව මේ වගේම එකක් තියෙනවා. ඔයා මේක ගලව ගන්න ඉක්මන් කරන්න. මං කරන්නේ. හරිනේ ඉස්සෙල්ලා ඔව් රත්තරන්ද? ඔව් බා. මේ පාදසලඹ යාට දාලා තියෙන්නේ යාගේ ගෙදරින්. යාට කලු කුමාර දිස්ත්‍රික් වෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ රත්තරන් පාදසලඹ යාට දාලා තියෙන්නේ. එහෙමද? ගැටලුවක් විශාල ගැටලුවක්. අර මනුස්ස වේසින් ඇවිල්ලා පාසලඹ ගලවලා. අපි හෙටම වැනි කෙලා ගෙදර යන්න ඕනේ ගෝල බාල. එහෙමයි ගුරුනාන්සේ. මද එක එකට ඉඳපන්. මට පුරුදු නෑ අයියා. මට දැන් ශක්තිය නෑ. ඔබට පරාද වෙන්න දෙන්න බෑ මට. මං දැන්ටමත් පරාදයි අයියා. ඔබේ දැක්ක දෙයින් තව ශක්තිමත් වෙන්න ඕනේ.
මං ඔබට ශක්තියක් වෙනවා. බද ඒක එකට ඉඳ පා. මට පුළුවන් වෙයි. උඹට පුළුවන්. ඵලයක්. ඵලයක් මගේ එකා. සිතු මොකද සිතු මොකදෝයි අද දෙනවා අද රැට අපි දෙන්න එකටීම් මොනවා තමසට පිස්සුද පුළුවන් දෙයක් කියනවෝයි මං ඇත්තට කිය අද රැට අපි දෙන්න එකටීම් මොකද මං ඉතින් දන්නවනේ තමසට මුකුත් බෑ කියලා මට උදව් කරන්න මට ශක්තිය දෙන්න ඒ කිව්වේ ගුරුන් වහන්සේ මට පැහැදිලි මදි. කලු කුමාර අවතාරේ මනුස්ස වේසෙන් මෙහෙට ඇවිල්ලා. මොනවා මනුස්ස වේසෙන් මෙහෙට ඇවිල්ලා? ඔව් කෙල්ලගේ පාසලම ගලවලා. දැන් අපි මොකද කරන්නේ? හෙට රැට තොවිලයක් නටමු. හැබැයි අරුගේ කරට ගියොත් මේක කඩා කප්පල්ලේ. මං එසලට හැම දෙයක්ම කිව්වනේ ගුරුනාන්සේ. ඌට කියපන් කාටවත් කියන්න එපා කියලා. එහෙමයි ගුරුනාන්සේ. ඔබ තොවිල් ලේස්ති කරපන්. එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා එහෙම බැලුවාම මාගේ දිහා රැයේ නිදිනේනා ඇයි සිතු මොකද මේ ඇයි මේ අනේ ඇසල ඔයා මං එක්ක හැමදාම ඉන්නව නේද මංගාවෙන් අනේ උමැනික මං ඉන්නවා අනේ ඇසල මට සමාවෙන්න මගේ අතින් ඔයාට වැරදි ගොඩක් වුණා ඔයා මට සමාව දෙනව නේද මගෙත් අඩුපාඩුකම් ගොඩක් තිබුණ නිසානේ එහෙම උනේ මං ඔයාට සමාව දෙනවා අපි ආදරෙන් ඉමු මැනික මාත් ඔයාට ආදරේ ඇසල
අවවාදයෙන් රිදීතිරයට එන පදිරි ප්‍රඩක්ෂන් සමඟ විකට රජු බන්දු සමරසිංහ රොඩ්නි වර්ණුකුල දැවන්ත හාස්‍යමය රංගනයක්. හැඟ දුන්නට ඉතින් එල්ලන්න ඇඳුම්කෝ. ඉතින් උඹ එල්ලිලා හිටපන්. කතාව සහ අධ්‍යක්ෂණය සූර්ය අමරසේකර රෝස් ඇන්ජලෝ අමරසේකර. මේක බොරු එකක් මාතිය. පරණවන ඔබට කොලේ වහනවා ඇත්ත මාතිය. මුගේ හොරමුණ මට මුල ඉඳනම දිරෙන්නේ නෑ මාත්‍යා. අනේ මම ගානේ ගල් පුෂ්නේ එක ගත්තකම මානේ මාතිය. මේ රත්තරන් ගන්න නොවෙන්න බෑ රත්තරන් නොවෙන්න බෑ මොකද ඔක අපි අක්ක බලලා ගත්තේ මේ ඔබ මාව හාව කරනවද අනේ මාතිය ආවනේ මුවා උනත් මේක රත්තරන් නෙවෙයි මාතිය. මූ එක හොඳ ගානකට විකුණලා මට මුගේ සරම ඔළුවෙන් ගලවන්න. අල්ලා මොකද මේ? අක්කේ මේ නාන හිල්ලා ගොඩක් දාසික මාව බලන්න කියලා යන මාතිය. නෑ තේක බීලේ මේ තේක බීලේ තේ හො ඉන්නේ තේක බීලේ මේ මොනවද ගලවන්නේ උනේ? අර පළේ යන්න ගලවන වෙන වෙලාවක ඵලයන්. කෝ චාමරාවේ නැද්ද? පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ මොකද්ද? චාමර ඔයා දුන්න පාසලම විකුණලා කුඩු ගහන්න ගිහිල්ලා ඌව පොලිසියට මාට්ටු වුණා. දෙයනේ මොනවා? මට චාමර කිව්වා ඌ එනකන් සිතුනගා බලාගන්න කියලා. මම පොරොන්දු වෙනවා චාමරගේ අඩුව කවදාවත් සිතුනගාට දැනන්න දෙන්නේ නැහැ කියලා. අනේ මේ ඕයි තමුසිදුද තමුසි හිතනා වගේ ජරා ගෑණිය කියලා මම තමුසිගේ කුපඩිකම් වලට අහුවෙන්න තමුසිගේ කුපඩිකම් තියාගන්නත් තමුසේ ගාවම මං ගාවට එන්න හැදුවොත් දෙන්න. උඹ මාව නවත්තන්න හිතන්නවත් එපා බැල්ලි. මාව නවත්තන්න කාටවත් බෑ. මං උඹේ හීනකට හරියල්ල මං තෝ බය කරනවා. ගුරුන් වහන්සේ කියපු විදියට මට හිතෙන්නේ මරු තමා මිනිස්සෙන් ආපු කළු කුමාරයා. කොහොම හරි සිතුගේ පාදසලම්පත් ගැලවුවේ. ඌට ඕනේ කොහොම හරි සිතුවට ලං වෙන්න. මං කොහොමද මේකෙන් මගේ සිතුව ගලවගන්නේ? මලයා මේ අහන්නකෝ. ඔය ප්‍රශ්නේ වැඩි හිතන්න එපා. අර සලඹ ගලවපු එකයි මොකක් හරි ළඟිට ප්‍රශ්නයක් වෙන්න තියෙනවා නම් ඒක මම මැදිහත් වෙලා බේරන්න. මාව විශ්වාස කරපන්කෝ. ඒක නෙමෙයි මේ මොකද අර ගුරුනාන්සේ මොකද මේ කතාව මට පොඩ්ඩක් පැහැදිලිව කියපන්. නෑ අයියේ මොකුත් නෑ. මං ගිහිල්ලා එන්න. මලයා මං ගිහිල්ලා එන්න. මොම මගරියද? මුසල තිබ්බනේ අරග ගානට නූල තිබ්බ වාසුලාගේ දැන් හරි වඩේ. හරිකේ නූල පැන්න ගමන් පිස්සු බැල්ලෙක් වගේ බලා දෙන්න හොයාගෙන එන්නේ. ඉතින් ඇයි ආච්චි කලින් ඕක කරේ නැත්තේ? ඒකනේ මුසල. ඕක කලින් කරා නම් අපි මෙච්චර කට්ටක් ගන්න ඕනේ නෑනේ. එහෙම තමයි බං. පූස වුණත් මේත් එක සෙල්ලම් කරලා තමයි ෂොට් එක දෙන්නේ. අපි දෙන්නට එක කෙල්ලෙන් නැතුව කෙල්ලු දෙන්නෙක්ම ගෙනාවනම් තවත් සතුටුයිනේ ආච්චි. බෑ බල එක ගෑණිය තියාගෙන පවුල් කෑවොත් මගේ බල බින්දෙන්නේ නෑ. ගෑනු දෙන්නෙක් ගෙනාවොත් කිල්ලට අහු වෙනවා. අන්න එනවා වගේ. එහෙනම් ජයසිරි මංගලම් තමයි. ආච්චිට හාල් ගැරුවනේ. අයියෝ කෙලිය නේද තාප්පෙට. දැන් මොකද කරන්නේ? අයියෝ කිල්ලට අහුණා දැන් දුවපන්. මොකද උනේ? මොකද මේ? අනේ අම්මේ කළු කුමාරයා අනේ අම්මේ කළු කුමාරයා අම්මේ හිතරේට අපි මේ කරදර ඉවර කරමු මල්ලි. ඔව් අපි අනිවාර්යයෙන් මේක විරදෝ. මේ කාටවත් කියන්න බෑ.
මං ඔයාට කිව්වනේ අයියේ. මං ඔයාට කිව්වනේ. මං ඔයාට කිව්වා. සලඹ ගලෝප එක තමයි කළු කුමාරයා. සිතු නගා ඊයේ S2 දැකලා තිබුණා. මොනවා? ඒ කියන්නේ සිතු නගාර කරදරයක් කරන්න ඇවිල්ලාද? ඔව් ඔව්. අපි දැන් හොඳ වැඩක් කරන්න යන්නේ. මොකද්ද? ඒක වැඩක් නෑ. අද රෑ 9ට අයියා එන්නකෝ. අයියට පෙන්වන්න දෙයක් තියෙනවා. මතක් කරලා සුරංජි අයියවත් එක්කන් එන්න. මම යනවා. අද රෑ? මේ රවුම ඇතුළෙම ඉන්න ඕනේ. ඌ මේ රවුම ඇතුළට ආවට පස්සේ ඔබ මේ රවුම ඇතුළෙන් එළියට පනින්න ඕනේ. ඔබ බය වෙන්න එපා මං කළු කුමාරයා විනාශ කරනවා. එහෙමයි ගුරුනාන්සි. එහෙමයි. අපි වැඩේ කරමු. ගෝලබාල. ඔව් ගුරුනාන්සේ. මං අර මතුරපු තෙල් එක ගෙනල්ලා මේ බලන්න ආපු හැමෝගෙම හිසේ ගන්නවා. හරිද? මේ හැමෝටම පේන්න ඕනේ මං කළු කුමාරයා විනාශ කරනවා. එහෙමයි ගුරුනාන්සේ. එතුවක් කාලෙකට හැමෝම දැකලා තියෙන්නේ කළු කුමාරයාව පළවා හරනවා විතරනේ. නමුත් අද තමයි පළවෙනි වතාවට දකින්නේ කළු කුමාරයාව විනාශ කරනවා. අයියා කෝවනේ. තාම ආවේ නෑ. අම්මරසිරි මේ ඇසලයිය නේද? ඕ ඇසල මල්ලට ආරංචිද? මොකද්ද? චාමර මල්ලිගේ බෙල්ලි මිරි කළා දාලා වෙලේ තිබිලා හම්බ වෙලා. මොනවා? චාමරයව කවුද කරලා තියෙන්නේ? ඌ ළඟ බෝඩ් වෙන්න ආපු යාළුවා. ඌ එක් කරලා තියෙන රත්තරන් පාද සලඹකට. මොනවා? අර පාද සලඹට? එතකොට මට අඳුනලා දෙන්න බැරුණානේ. මේ ඉන්නේ මගේ ගෙදර නැවතලා ඉන්න මල්ලියා. මෙයා? ඔව් ඇයි? එතකොට අරයා? කවුද? අර සුදුස අයියා? අර රැවුලවල හිටියේ? අයියේ මුට අමුක ඇවිල්ලාද කොහෙද? මම අයියේ ඉන්නේ බා. වෙන කවුරුත් නැහැ. එහෙම වෙන්නේ කොහොමද? මේ එයා මාත් එක්ක කතා කරානේ. දැන් මේ මෙතනට එනවා කිව්වා. මං ආවම පෙන්නන්නම්කෝ. කියලා ලාස්ට්. ඔන්න නවරු. ඉන්න කල මිදවලා. මන්දන්නේ උඹ මාව එකෙන් නුවේ කියලා. ඔබ එකක් මතක තියාගනි. උඹේ ඇසන ඔබට හදවතින් ආදරයි. පිරිසුදු ආදරයක් තියෙන තැන කළු කුමාරයෙක්ට ඉඩක් නෑ යකෝ.
උඹේ පිරිසිදු ආදරේ අපවිත්‍ර කොරොත් මම ඔයවරයක් කරනවා බලාගනි අයියේ අනේ මට සමායන් අයියා මන් දන්නේ ඒවා කියලා අයියේ මගේ ගා මල සතුටු වෙනද බලලා අයියේ